මුත්‍රා පද්ධතිය ආසාදන ඉතාමත් වැදගත් රෝගී තත්ත්වයක් මේ දවස්වල අපිට අහන්න ලැබෙන. මුත්‍රා පද්ධතිය ආසාදන ඉතාමත් වැදගත් රෝගී තත්ත්වයක් මේ දවස්වල අපිට අහන්න ලැබෙන. විශේෂයෙන් කාන්තාවන්ට සහ වයස්ගත පුද්ගලයන්ට මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව එන්නා වූ ආසාදන නැත්නම් යුරිනරි ඉන්ෆෙක්ෂන්ස් කියන තත්ත්වයන් නිසා බොහෝ වෙලාවට පීඩාවට පත් වෙනවා. උනට අමතරව මුත්‍රා පිට කිරීමේදී තාමත් අධික ලෙස දැවිල්ලක්, එහෙම නැත්නම් මුත්‍රා පිට කිරීමට අපහසුභාවයක්, මුත්‍රා හිරවීමක්, සමහරක් විට මුත්‍රා සමග ලේ පිටවීමක් ආදී රෝග ලක්ෂණ මේ ආසාදන සමග පැමිණිය හැකියි. ඔබ මුත්‍රා පරීක්ෂණයක් නැත්නම් අපි කියනවා UFR urinalysis urine full report කියන මුත්‍රා සරල පරීක්ෂණයක් සමග මුත්‍රා urine culture කියන ටෙස්ට් එකක් කරාම මේ තත්ත්වය ඔබට තියෙනවද කියන එක තහවුරු කරන්න පුළුවන්. ඔබගේ වෛද්‍යවරයා විසින් ඒහා සමග ඔබට වකුගඩුවල සහ ඔබගේ අනිත් අවයවවල ඇතිවෙන්නා වූ වෙනස්කම් සඳහා මේ පරීක්ෂණ කරන්නට යොමු වෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේ තීරණය මත යම්කිසි ප්‍රතිජීවක නැත්තං ඇන්ටිබයටික් ඔබට මුකයෙන් හෝ එම නැත්තං කෙලින්ම ඔබගේ රුදිරයට ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් ලබා ගැනීමට සිදුවෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේ නිර්ණය මත එවැනි දෙයකට ඔබ යොමු වෙනවා. ඔබගේ තීරණය මත ප්‍රතිජීවක නැත්තං ඇන්ටිබයටික් ගැනීමෙන් වළකීම. මුත්‍රා විස බීජ සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ රෝග තත්ත්වය ඉතාමත් ඉක්මනින් පාලනය කළ හැකියි. ඒ නිසා ඒ පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතාමත් වැදගත්.